සුබ දවසක් හැම දිනාටම අද වැඩසටහනටත් ඔබ සැම බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් සුවිශේෂී කාරණා කතා බහ කරන අපේ නාලිකාව වෙනුවෙන් ඉතින් ජීවිතය පිළිබඳව යහපත් චේතනාවෙන් යහපත් දැක්මෙන් දකින ඔබට තව තවත් ජීවිතය අර්ථවත් කරන්නට සුවිශේෂී කාරණා කතා කරමින් යන ගමන තුල අපි අද මේ කතා කරන මාතෘකාවත් ඔබේ ජීවිතයට වැදගත් වෙන සුවිශේෂී දෙයක් බවට පත් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ නිසා වැඩසටහන සම්පූර්ණයෙන්ම බලන්න කියන ආරාධනය සිදු කරනවා. ඉතින් ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමා අද දවසේදීත් අපේ නාලිකාව වෙනුවෙන් සම්බන්ධ වෙනවා. වෛද්‍යතුමනි ආයිබෝයි බොහොම ගෞරවයෙන් පිළිගනු ලබන වැඩසටහන වෙනුවෙන්. ඉතින් වැඩසටහන් ගණනාවක් එක්කම ඔබතුමා සම්බන්ධ වුණා. අපි බොහොම වටින කියන කාරණා කතා බහ කරා. ඇත්තටම ඔබතුමාටත් පෞද්ගලිකව මටත් සතුටක් තියෙනවා. මොකද අද වෙනකොට මිනිස්සු අපිට කියන කාරණා සම්බන්ධයෙන් මොකද යහපත් ප්‍රතිචාර සම්බන්ධයෙන් ඔබ අපිට කමෙන්ට් කරලා තියෙනවා. ඒ දේවල් ගැන අපිට ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා මේ බොහොම ශක්තිමත්ව අපිවත් ශක්තිමත් කරන එක සම්බන්ධයෙන්. වෛද්‍යතුමනි අද මේ කතා කරන කාරණයක් බොහොම සුවිශේෂී එකක් බවට පත් වෙන්නේ මේ ඔබතුමා විසින් සහ ඔබතුමාගේ මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා නිර්මාණය කරපු අති විශිෂ්ට සංකල්පයක් පිළිබඳව මේ වැක් රිකවර් කියන මේ සංකල්පය පිළිබඳව ටිකක් අපි කතා බහ කරන්න හිතුවා. මේ පිළිබඳව ටිකක් අපිත් හිතනවට වඩා පෞද්ගලිකව මමත් හිතාගෙන හිටියට වඩා බොහොම ගැඹුරු වෙනත් අර්ථයක් මේකේ ගැබ් වෙලා තියෙනවා කියන කාරණයක් ඇත්තටම මමත් දන්නේ දැන් ටිකකට කලින් වෛද්‍යතුමනි. ඇත්තටම මොකක්ද මේ වැක් රිකවර් කියන සංකල්පය? මේක වෙන කෙනෙක්ගෙන් අහලා අපිට තේරුම් ගන්න මම හිතන්නේ ඔබතුමාම තමයි මේක පැහැදිලි කරන්න සුදුසුම කෙනා. අපි එනම් වෛද්‍යතුමනි මේ කාරණය පැහැදිලි කරගමු. මොකක්ද මේ වැක් රිකවර් කියන සංකල්පය? දැන් අපි කිසියම් වැඩක් කරන විට සැලසුමක් ඇතිව සංකල්පයක් නිර්මාණය කරත් නමක් භාවිතා කරත් තේරුමක් තියෙන විදිහට සහ සැලසුමක් ඇතිව තමයි කරන්නේ. ඒක වැදගත් වෙනවා. මොකද අපි කරන සියලුම වැඩවලදී අපි සංකල්පයක් හඳුන්වා දෙන විට ඒ සංකල්පය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් නැත්තම් දර්ශනයක් අවශ්‍ය වෙනවා සියලු දෙනාට බෙදා හදා ගන්න. ලෝකයේ ඉහළට ගිය ලෝකයට අයිති වූ සංකල්ප බොහෝමයක් ඒවා එහෙම තමයි නිර්මාණලා තියෙන්නේ. දැන් වැක් රිකවර් කියන සංකල්පය ගත්තොත් වීයකුරෙන් අපි වෙරි කියන එක, AC කියන එක ඇක්ටිව් කියන එක, රිකවර් කියන එකෙන් නැවත යථා තත්ත්වයට පත්වීම. ඉතින් ඊටාම වේගයෙන් ක්‍රියාශීලීව යථා තත්ත්වයට පත්වීම කියන එක තමයි අපේ අරමුණ. ඉතින් අපි විකෘති තත්ත්වවලට පත් වෙලා තියෙනවා හැම අතින්ම. ලෝකයේ පරිසරය වෙන්න පුළුවන්, මිනිසා වෙන්න පුළුවන්, අපේ ඇඟ වෙන්න පුළුවන්, මනස වෙන්න පුළුවන්. බොහෝ විකෘතීන්ට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ විකෘතියට ලක් වෙච්ච සියලුම දේවල් ඉතා ඉක්මනින් අපිට අවශ්‍යයි යථා තත්ත්වයට ගේන්න. නැත්තම් ලෝකය මේ විකෘතිය නිසා ලෝකය ලස්සන වෙන්නේ නැහැ. ප්‍රകൃතියෙන් විකෘතියකින් අපි ප්‍රകൃතියට ගන්න ඕන. ඉතින් ඒ සඳහා අපි කල් දාන්නත් බෑ. ඊටාම ක්‍රියාශීලීව අපිට මේ විවේකයෙන් ඉන්න අමාරුයි. අපි ඊටාම මහන්සි වෙලා විවේකයෙන් අපි මේ very active recover එකක් ක්‍රියාශීලී වෙලා යථා තත්ත්වයට පත්වීම කරන්න අවශ්‍යයි. මේ සංකල්පය ඔබට ඉතාම වැදගත් වෙනවා. ඔබට, ඔබේ ගෙදරට, ඔබේ ඥාතීන්ට, පරිසරයට හැමෝටම ඉතාම වැදගත් වෙන සංකල්පයක් මේ සංකල්පය. මම හිතන්නේ ඔබට අත්‍යවශ්‍යම කාරණා මෙතන ගැබ් වෙලා තියෙයි. මොකද ඔබත් හිතන විදිහට ටිකක් මහන්සි මට ටිකක් නතර වෙලා යන්න ඕනේ. අර අපි හැමදාම කියනවා වගේ ඔව් නතර වෙලා තමයි මේ ඔබතුමා අපි කතා කරන කාරණා පිළිබඳව හිතට ධාරණය කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ජීවිතය අලුතෙන් පටන් ගන්න ටිකක් රීෆ්‍රෙෂ් වෙන්න මේ කාරණා වැදගත් වෙයි කියලා අපි හිතනවා. වෛද්‍යතුමනි නිරෝගීකම පැත්තෙන් කොහොමද අපි නැවත යථා තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණේ මම හිතන්නේ ඔබතුමා ටිකක් ගැඹුරින් විග්‍රහ කරලා අපිට පැහැදිලි කරලා තියෙයි. මම හිතන්නේ කායික වශයෙන්, මානසික වශයෙන්, ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් මෙන්න මේ කාරණා තුන ඇතුළෙම කොහොමද අපි නැවත නිරෝගීමත්ව යථා තත්ත්වයට පත් වෙන්නේ කියන කාරණේ පිළිබඳව ටිකක් ගැඹුරු විග්‍රහයක් ඔබතුමාට ඇති. මම කැමතියි ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරනවා නම්. ඔව් මේ වෙන විට ගත්තහම කැමැත්තම අකමැත්තට පිළිගන්න වෙනවා. ලෝකයේ බොහෝ දෙනා විවිධ රෝගී තත්ත්වවලට භාජනය වෙලා ඉන්නේ. ඒක කායික රෝගී තත්ත්ව වෙන්න පුළුවන්, මානසික රෝගී තත්ත්ව වෙන්න පුළුවන්,
ආධ්‍යාත්මිකව වෙන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍යයි මේ රෝගී තත්ත්වවලට යොමු වෙලා නැත්තම් නොදැනුවත් රෝගී තත්ත්ව සමහරට දන්නෙත් නැහැ. යොමු වෙලා ඉන්න ඔබ නැවත නිරෝගී තත්ත්වයට ගේන්න අවශ්‍යයි. මේක තමයි රිකවර් කියන්නේ. නැවත මේ යථා තත්ත්වයටපත් කිරීම. ඔව් යථා තත්ත්වයටපත් වීම අවශ්‍ය වෙනවා. මොකද මිනිස්සාට නිරෝගීකම අවශ්‍ය දෙයක්, උරුම දෙයක්. නමුත් අපි නොහිතන දේවල් නිසා, අනවශ්‍ය දේවල් නිසා අපි රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ සංකල්පයේ පළවෙනි එක තමයි කායික වශයෙන්. දැන් කායික වශයෙන් රෝගී තත්ත්ව ගත්තොත් අපි රෝග ගත්තොත් හදවත් රෝග, පැත්තපන් නැතිවීම, ඊට අමතරව දියවැඩි ආරෝගී තත්ත්වය, ඊට අමතරව කොලෙස්ටරෝල් වගේ තත්ත්ව, ඊට පස්සේ හන්දිය අමාරු, ඒ වගේ රෝගී තත්ත්ව ගණනාවකට අපි ලක් කරලා තියෙනවා. ඒ නිසා ඇස් වල රෝගී තත්ත්ව, සමේ රෝගී තත්ත්ව, එහෙම ආහාර මාර්ග පද්ධති මේ විදිහට රෝගී තත්ත්ව ගණනාවකට අපි භාජනය වෙලා තියෙනවා. බොහෝ රෝග සුව කරන්න අපහසුයි කියලා තමයි කියන්නේ. මේවට බෝ නොවන රෝග කියනවා. ඉතින් රෝගී පැත්තෙන් අපි මිනිසුන් බොහෝ ලෙස අපි පොඩි කාලෙට වඩා අවුරුදු 30යි 40 යනකොට ලෙඩ වර්ග කිහිපයක් හැදිලා සායන වලට යනවා. මේක ලංකාවෙත් තියෙනවා, අනිත් රටවලත්, ආසියානු රටවල වැඩි. ඊට පස්සේ මානසික වශයෙන් ගත්තම මානසික රෝගී තත්ත්ව මේ ළඟදී මම අවිත වුණා. ලංකාවේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරියක් විසින් එළි දැක්වුවා සමීක්ෂණයක තොරතුරක් කියලා. මම අවිතුන විශාල කොටසක් මානසික වශයෙන් රෝගීන් තත්ත්වයට කියන්නේ අර බෙහෙත් ගන්න තත්ත්වයටම නෙමෙයි, නමුත් රෝග තත්ත්වයක් තියෙනවලු සැඟවුණු. ඉතින් බොහෝ දේවල් වෙන්නේ ඒක නිසා කියලාම විශේෂඥ වෛද්‍යතුමිය ප්‍රකාශ කරා. ඒතකොට මානසික රෝගිනුත් වෙලා ඉවරයි. ආධ්‍යාත්මික වශයෙන් ගත්තාම අපිට ඒක විශ්ලේෂණය කරන්න නම් ගැඹුරු ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා. ඒකට අපි මෙතන කතා නොකර ඉඳමු. නමුත් අපිට හැමෝම හිතන් ඉන්නවා තමන් ආධ්‍යාත්මිකව ඉතා ඉහළයි කියලා. ඒක එහෙමද කියලා අපිට කියන්න බෑ. මොකද අපිත් ඊට වඩා ඉහළ ඉන්නවනේ කියන්නේ. නමුත් අපිට තේරෙනවා කරන වැඩවලින් දැන් ආධ්‍යාත්මික වශයෙන් ඉහළයි කියලා කියන චරිත විසින් කරන වැඩ ගත්තාම ඒ වැඩ පහත්. එහෙනම් ආධ්‍යාත්මික ඉහළ චරිත වලින් ඒව වෙන්න බෑ. එතකොට පහත් වැඩ වෙන්න බෑ. දැන් ආධ්‍යාත්මික ඉහළයි කියලා බොරු කියනවා. ආධ්‍යාත්මික ඉහළ එකේ ප්‍රධාන දෙයක් තමයි බොරු කියන්නේ නැතුව ඉන්නවනේ. ආධ්‍යාත්මිකව ඉහළයි කියලා කාගේ හරි මුදල් හොරකම් කරනවා. ආධ්‍යාත්මික ඉහළයි කියලා කොහරි වංචාවක් කරනවා. රවටනවා. එතකොට එතනින්ම තේරෙනවා කොච්චර ආධ්‍යාත්මික නෙවෙයි කියලා. ඒතර ආධ්‍යාත්මික පැත්තෙන් අපි රැවටිලා ඉන්නවා. විශාල වශයෙන්. එතකොට මේක මේ ආධ්‍යාත්මික ඒ නායකයන් සහ විවිධ දර්ශනවල ඉන්න සියලු දෙනා නැවත හිතන්න ඕන. දැන් අපිට මෙතනින් අපි නවත්තමු. ඉතින් ඒකෙනොත් විකෘතියටපත් වෙලා. අපිට මේක විශ්ලේෂණය කරන්න මේ අපිට වඩා ඉහළ ආධ්‍යාත්මික තලයේ ඉන්න සියලු දෙනා ඇවිල්ලා මේක විශ්ලේෂණය කරලා පෙන්ලා දෙන්න ඕන මේ ඔබ වැරදි කියලා. ඉතින් ওই පැති තුනෙන්ම විකෘතියටපත් වුණ සමාජය අපිට පුළුවන් ලෙස ප්‍රകൃතියට ගේන්නේ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය කියන දේවල් අද අපෙන් දුරස් වෙලා. ඇත්තට මිනිසුන්ට මිනිස්සු ආදරය කරන්නේ නැහැ. ඇත්තටම කරුණාව, මෛත්‍රිය, දයාව බොහෝ වෙලස නැහැ. අපිට ඒක පේනවා සමාජය තුළ. ඉතින් යහපත් කියන වචනේ නැත්තටම නැති වෙලා කරන තරම්ම යහපත රජ වෙන්නේ. ඉතින් ලෝකය මෙහෙම කරන විට සබහාදහමෙන් දඩුවම් දෙනවා. සබහාදහම ඒ අවශ්‍ය වෙලාවට ඒ විදිහට ඒ ජීවිතවලට දඩුවම් දෙනවා. ඉතින් අපිට පුළුවන් ලෙස අපි මේ අයහපත් දුවන ලෝකය නැවත සුවපත් කරන්න. සුවපත් කරනවා කියන්නේ මේ ලෙඩ රෝග විතරක් නෙමෙයි, කායික, මානසික, ආධ්‍යාත්මික සුවපත් කරන්න. නැවත අර ප්‍රකෘතත්වයට ගෙන එන්න. යථා තත්ත්වයට ගෙනීමේ සංකල්පයක් තමයි මේ වැක්‍රිකව කියලා අපි ගෙනියන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵල ඒක අපි එළියට එක එක ආකාර වලින් එක සංකල්පය සමහරට දැනුම් බෙදා දීමක් විදිහට යනවා. සමහරට ඒකේ අපේ තියෙන අභ්‍යන්තර වෙනම ඒ කියන්නේ කොටස් සම්බන්ධ වෙලා දැනුවත් කරනවා. ඊට පස්සේ අපිට ඒ කියන්නේ වෙනත් ඒ විවිධ විදිහට අපි මේ සංකල්පය ගෙනියනවා. මේ සංකල්පය ඉතා වැදගත් වෙන්නේ ඔබ නැවතිලා බලන්න ඔබ දුවන්නේ කොහෙද කියලා. ඔබ සමහර විට ඔබේ සතුට කියන එක
දැනෙන්න. එතකොට සමහරට සල්ලි ගොඩක් තියෙන්න පුළුවන්. සතුටක් ගෑවිලා නැහැ. ඔබ හැමතිස්සෙම තරහෙන් ඉන්නේ. අනුන්ට බයිනෝ වෛරෙන් ඉන්නේ. ගෙදර සතුටක් නැහැ. ගෙදර රණ්ඩුද, ගැටුම්ද, යාළුවොත් එක්ක රණ්ඩුද, සමාජයට වෛර කරනවද, නිතර විවේචනය කරනවද හිතන්න පොඩ්ඩක්. ඒක නෙමෙයි මිනිස්සයා ඉන්නේ ඒකට නෙමෙයි. දැන් අපි ඒක නිසා මේක නැවත ගොඩනගන්න තමයි මේ දර්ශනය හදලා තියෙන්නේ. පැහැදිලිවම අපි තනිතනිව මේ දේවල් පිළිබඳව හිතමු. මං හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ. අපිම හැදෙන්න උත්සාහ කරමු කියන කාරණය පිළිබඳව මේ වෛද්‍යතුමනි දැන් එතනින් එහාට ගිහිල්ලා දැන් අපි මානසික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන්, ශාරීරික වශයෙන් ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා වගේම අපි රිකවර් වෙන්න try කරනවා වගේම දැන් අපි ආවට තියෙන පරිසරය පිළිබඳව කතා කරොත් දැන් දන්නවනේ අපි ස්වභාවික මේ පරිසරය කොච්චර දූෂණයට ලක් වෙලා තියෙනවද, ශාක පද්ධතිය කොච්චර හානි වෙලා තියෙනවද කියන කාරණා පිළිබඳව අපි ටිකක් කතා කරොත් මේවත් නැවත යථා තත්ත්වයට පත් කරන්න මිනිස්සු විදිහටම අර මනුෂ්‍යයා විදිහට අපේ පැත්තේ මොනවද වෙන්න ඕනේ කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. පැහැදිලි කරමු. බොහොම හොඳයි. දැන් සාගරය ගත්තොත් සාගරයේ තියෙන පොලිතීන් සහ ප්ලාස්ටික් ප්‍රමාණය ගත්තොත් ඉතාම විශාල වශයෙන් ඒක සාගරයට මුදා හැරලා තියෙනවා සහ අපේ රටවලුත් කානු පද්ධතිය ගංගා හරහා ඒව මුදා හරිනවා. සමහර ලාවට මේ ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් මුහුදට ගියාට පසු විශාල වශයෙන් මුහුදට අතාරන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා සාගරයේ පැත්තේ විනාශ වෙලා අපිට අපේ රට ඇතුලේ ගත්තාම දැන් මම ප්‍රදේශයේ මම ජීවත් වෙන ප්‍රදේශයේ ගාල්ල ප්‍රදේශයේ ගත්තාම ගාල්ලේ කොටුව කියලා ලස්සන තියෙනවා. මුහුදත් එක්ක හරි ලස්සනයි. සංචාරක ආකර්ෂණීය හැමදාම් වගේ ඇවිල්ලා සතියන්තේ විශාල වශයෙන් කෑමද පොලිතින්ද දාලා විනාශ කරලා යනවා. හරිද? ඊට පස්සේ ඉතින් උදෑසන ඇවිල්ලා අර අපේ වැඩ කරනේ උදෑසන පවිත්‍ර කරන මහත්තුරු ඇවිල්ලා ඒ කණ්ඩායම ඇවිල්ලා මේවා අස් කරනවා. ඊළඟ සතියන්තෙත් ආයිත් දානවා. මේක සාක්ෂි. ඉතින් ওই වගේ තමයි අපි සිංහරාජයට ගියත් ඒකෙත් කාලා විනාශ කරන්න බලනවා. ඊට පස්සේ අපි කොහේ හරි විනෝදයට අපි හිතමු දැන් ඔය අපේ ඉස්සර තිබුණා මේ ඒ කියන්නේ කඳුකර පළාත්වල ලස්සන දිය ඇලි තියෙන තැන් ඕවල බෝතල් කටු දාලා තියෙනවා නේද? ඒ මත් පැන් අරගෙන බින්දලා බෝතල් කටු දානවා. ඉතින් ඒ බෝතල් කටු වලට කකුල කැපෙන්න පුළුවන්. ඊට පස්සේ ටොපි කොළ දාලා තියෙනවා. ඊට පස්සේ පොලිතින් දාලා තියෙනවා. කන්න ගිය පත් පැකට් ටික ඕකේ බත්තල කාලා එතන වීසි කරලා එනවා කැලෑවට. ඔය දැන් අපි ගිය දියඇලි මම දියඇලි සංසදේ හිටියා. උසස් ඒ කියන්නේ වෛද්‍යවරයෙක් කළා පළවෙනි අවුරුද්දේ අර වෛද්‍ය විද්‍යාලයෙන් පසුව අවුරුද්දක් දියඇලි සංසදේ හිටියා ලංකාවේ. ඉතින් ඒ කාලේ ගිය දියඇලි වලට අද යන විට මේ අවුරුදු 20ක් වෙනස් කියන්නේ පරිසර කාලා දාලා. ඉතින් පරිසරයට ඔබ හානි කරන විට පරිසරයත් නැවත ඔය දැන් පොලිතීන් තට්ටු ගිහිල්ලා ඔය කුණු ගිහිල්ලා රැඳුනහම ඔබ දන්නවනේ මේ කුණු කන්දක් අපේ තිබිලා මිනිස්සු කීයක් අපේ නැති වුණාද. ඊට පස්සේ ඔය තට්ටු රැඳුනහම මේ සෝදාපාලුව නැත්තම් අපිට එක නායම් වගේ ලේසියයි. ඒ පහුගිය දවස්වල වෛද්‍යතුමනි ශ්‍රීපාද පවා කුණු තිබිච්ච ඒක තට්ටුව ගැලවිලා එනවා. ඉතින් අර ඒවා දිරන්නේ නැහැනේ. ඉතින් අර ස්වභාවික වතුර සාරණේ අර රැඳිලා අනාගතේ වුණත් මේ අලුත් ගංගා වගේ නිර්මාණය වෙන්න පුළුවන්. අලුත් ගංගා කියන්නේ අලුත් තැන් අපිට මොකද අත්දැකීමක් තියෙනවා. 2002 වගේ කාලේ 2002 වගේ මට හරියට මතක නැහැ. ඒ වගේ කාලවල දකුණු පළාතේ වුණා අලුත් ගංගාවල් වගේ හැදුණා. මොකද ගම් වතුරත් එක්ක අලුත් තැන් හදාගෙන ගියා. ඉතින් මේ ඔක්කොම මිනිසා විසින් අර කරන පරිසර හානි. ඉතින් දැන් මේවා දිගට කරන ඊට පස්සේ පහුගිය කාලේ අපිට මේ නේද අපි අර ගෙවල් හදලා ගංගා දෙපැත්තේ ගෙවල් හදලා ඊට පස්සේ ගංගා අල්ලගෙන හිටියා කාටවත් ඒවා ඔක්කොම අරගෙන ගියානේ. හරිද? එතකොට සබාදාමේ ඒ කියන්නේ නීති තියෙනවනේ. දැන් ගංගාව දෙපස ගෙවල් හදන්න එපා කියලා තියෙන හේතුවක් මත. ඒතර ඕක ඇතුලේම ගොඩ කරලා හැදුවාම ඔන්න ගංගාවට ඉඩ නැහැ. ඒතර ගංගාව එක වෙලාවක බැලුවා ඔක්කොම ගලවගෙන එනවා. මුහුදයින මේ සොබාදාම විනාශ කරමින් යනකොට කඳුකර ප්‍රදේශත් එහෙමයි. ඔන්න දැන් අපිට අවශ්‍ය වෙනවා සොබාදාම ඉඳලා බලාගෙන ඉන්නවා. ඉඳලා අවුරුදු 10කට විතර වරක් එක සැරේ මිනිස් ජීවිතත් එක්කම තමයි යන්නේ. ආර්ථිකෙත් ඉවරයි, ඔක්කොම ඉවරයි. අපි ඒක නිසා මේ
අපි විනෝදචාරිකා දැන් අපේ ඉදිරියට එන්නේ නිවාඩු කාලයක්. නුවරඑළිය පැත්තේ විනෝදචාරිකා යනවා. ලංකාව වටේ විනෝදචාරිකා යනවා. ඉතින් පරිසරය නැවත යථාර්ථයට පත් කරන ඔබ ගෙනියන දේ නැවත ගෙදරට හරි අරන් එන්න අඩුම ගන්න. පරිසරයට දාන්න එපා. කනබත් පැකට් එක වෙන්න පුළුවන්, කොලේ වෙන්න පුළුවන්, ටොපි කොලේ වෙන්න පුළුවන්. තමන් ගෙදරට අරන් එන්න. මොකද තමන්ගේ ගෙදරට ගෙනහම තමයි තේරෙන්නේ තමන් කොච්චර මේ හානියක් කරනවද කියලා. හැබැයි තමන් ඕක දාලා ගියාට පස්සේ අනිත් තැන්වල ඒක දැනෙන්නේ නැහැ. ඉතින් අපිට මේ පරිසරයේ පැත්තෙනොත් අපිට නැවත යථා තත්ත්වයට පත්වීමක් අවශ්‍යයි. ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම. ඉතින් ඒකත් අපි කතා කරමු. මේක දරුවන්ට පුරුදු කරමු. නැත්තම් ඉදිරියේදී අපිට මෙහෙම හොඳ පරිසරයක් බොන වතුර ටික හොඳ නැහැ. ඒවා වෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට මේවා ටික රැක ගන්න අපිට අවශ්‍ය වෙනවා. පැහැදිලිව වයිදුන අපිට කතා කරන්න බොහෝ කාරණා තියෙනවා. අපිට හදාගන්න තැන් බොහෝමයක් තියෙනවා. අර අපේ තින්කින් පැටර්න් එක අර චින්තනය කොහොමද විනය හදාගන්නේ කොහොමද කියන එක මම හිතන්නේ වයිදුන අපි ලොකුවටම කතා කරන්න ඕන තැනක්. මොකද අර ඇත්තටම විදේශිකයන්ට වඩා අපේ පැත්ත දුර්වලයි කියන එක අපිට පැහැදිලි. අපි මේ පිට ජාතීන් මේ ඉහළින් තියෙනවා නෙවෙයි වෛද්‍යතුමනි අවසාන වශයෙන් දැන් ඇත්තටම අපි මොකක්ද කරන්න ඕනේ කියන එක ඔබතුමාගේ දැන් අර ඔබතුමා කතා කරා මේක අපි විකෘතියක ඉන්නේ මේ ප්‍රകൃතිය නැවත ඇතිකරන්න මොකක්ද කරන්න ඕනේ කියන එක සහ ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමා මේක ප්‍රායෝගික තලයට අරගෙන එන්න වැඩ කොටසක් සිද්ධ කරමින් යනවා ඉදිරියට. මම කැමතියි දැන් කාල වේලාවත් එක්කම ඒකත් මෙතනටම කතා කරනවා නම් දැන් අපි සමහර සංකල්ප අපි හදපු ඒවා හරහා විශාල වශයෙන් මිනිසුන් සුවපත් කිරීම අපිට කරන්න පුළුවන් වුණා. දැනුවත් කිරීම තුලින්. ඉතින් ඒකම දෙගුවක් ලෙස ලෝකයේ සුවපත් කිරීමත් අපි කරන්න. අපි හිතනවා නම් මිනිස්සු විතරයි සුවපත් කරන්න කියලා අපිට බෑ. සත්තුත් සුවපත් වෙන්න ඕන. පරිසරෙත් සුවපත් වෙන්න ඕන. ගහකොළත් සුවපත් වෙන්න ඕන. ගංගාලවල සුවපත් වෙන්න ඕන. ඉතින් ඒ සඳහා අපි විශාල වශයෙන් කණ්ඩායම් මේකට කැමති. අවංකව කැමති නම් එකතු කරගනිමින් ඔබ එකතු කරගනිමින් වැඩ පිළිලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒ ගැන දැනුවත් කරන්න. ඒක හුදෙක්ම හැමෝගෙම යහපත සඳහා ලෝකවාසීන්ගේ යහපත සඳහා කරන්නේ. ඉතින් ඒකට සම්බන්ධ වෙලා ඔබට තියෙන හරි පොඩි කාරණා ටිකක් එකක් ඔබේ ගෙදර තියෙන පරිසරය රැක ගන්න. ඔබේ ගෙදර දයාව මෛත්‍රිය කරුණාව පතුරවන්න. ඔබේ ඒ ගෙදර කරාම ඇතිරස් පුළුවන් නම් ගමේ කරන්න. එහෙම පොඩු. ඉතින් විදුහල් පද්ධති තුල අපේ දරුවන්ට මේ කුණු දාණය වලට නීති ගැන කියා දෙලා ඒව පිළිබඳ ශක්තිමත් වෙන්න දරුවන්ට උගන්වන්න. එහෙම බැරනම් සිංගප්පූරු වගේ අපි නීති පද්ධති ක්‍රියාත්මක කරලා ආයිත් කුණු නොදාන්න වැඩ කරමු. මොකද කියන දේ අහන්න නැත්තම් මොකද හැමදාම කුණු දදා යනවනම් මේවා අපි නීති පද්ධති ක්‍රියාත්මක ඒ වගේ වැඩ පිළිවෙල ගන්නාවක් අපි ක්‍රියාත්මක කරමින් යනවා. මේක හුදෙක් මිනිසුන්ගේ යහපත සඳහා. ඉතින් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක කල් දාන්නත් බෑ. very active recover නැත්තම් වේගයෙන් ක්‍රියාශීලීව නැවත ලෝකේ යථා තත්ත්වයට පත් කළ යුතුයි. ඉතින් මේ සංකල්පය තමයි අපි ක්‍රියාත්මක කරන මේනට බොහෝ දුරක් ඇවිල්ලා තියෙනවා. ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. පුළුවන් නම් දුරකථන WhatsApp වගේ තාක්ෂණය WhatsApp අංකයක් ඔය දාන්නම්. ඒක හරහා අපිට පුළුවන් සම්බන්ධ වෙන්න. 100ක් අවංකව තමයි සම්බන්ධ වෙන්න ඕන. අර පටු ආසි බලාගෙන නෙමෙයි 100ක් අවංකවම ලෝකේ සුවපත් කරන්න සහභාගී වෙන්න පුළුවන් නම් අපි බලනවා ඔබ සත්‍යවාදීද ඔබ අවංකද. එහෙම නැත්තම් මේක කරන්න බෑ. ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා ඉන්න කාලේ යහපත් දෙයක් කරමු. එතකොට ඔබට ගොඩක් හොඳයි. ඒ පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන්නේ. පැහැදිලිවම ඔබ මානසික වශයෙන්, කායික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් අපි මුලින් ඔබතුමා කතා කරා වගේ නැවත ඔබ රිකවර් වෙන්න, නැවත යථා තත්ත්වයටපත් වෙන්න උත්සාහ කරන්න, තනියම උත්සාහ කරන්න. ඔබගේ ළඟ ඉන්න කෙනාටත් මේ කාරණා කියන්නේ මේ වැඩසටහන් ෂෙයා කරන්න. ඇත්තටම වෛද්‍යතුමනි මේ මම හිතන්නේ මේක භාවනාවක්. මේ වැඩසටහන් පද්ධතියම භාවනාවක්. මේක පියවරෙන් පියවර ඔබ අනුගමනය කරන්න. ඔබට හිතා ගන්න බැරි වෙයි ජීවිතේ ඔබ කොතනද ඉන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් වෛද්‍යතුමනි නැවත අපි යථා තත්ත්වයටපත් වීම සම්බන්ධයෙන් මේ වැක් රිකවර් සම්බන්ධයෙන් මේකේ තේරුම සංකල්පය පිළිබඳව අපි කතා බහ කරේ. ඉතින් ඔබේ අදහසුත් අපිට කියන්න. ඒක ගොඩාක් වටිනවා අපිට ශක්තිමත් වෙන්න. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමා අදත් පැමිණියා. බොහොම ස්තුතියි. ආයුබෝවන් ඔබතුමාට සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න සහ මේ වැඩසටහන ෂෙයා කරන්න. ඒක ගොඩාක් වටිනවා. ඉතින් අපි සූදානම් වෙන්නේ වැඩසටහන හමාර කරන්න. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.